කොහොමද ආදරණීය ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න මේ නිවාඩු දවසක් අයියා චෝජියා පැත්තේ ගිය ගමන් ඔන්න ඒ ගමම සෑන්ස් ක්ලබ් එකටත් ගිහිල්ලා ආවේ. පොඩි බඩු ටිකක් තිබුණා ගේන්න අපි ගෙදරට ගේන. ඉතින් මේ ටොමැටෝ කෙචප් අපි වෝල්මාර්ට් එකෙන් වෙනදට ගන්නේ. නමුත් එහෙම ගන්නවට වැඩිය අපිට ලාභයි. ටිකක් මේ විදිහට වැඩිපුර සෑන්ස් ක්ලබ් එකෙන් අරන් එන එක. ඊළඟට බාර්බිකියු සෝස් අපි වෙනදට ගන්නෙත් වෝල්මාර්ට් එකෙන්. ඒක ගන්නට ලාබයි මෙහෙම ගන්න එක සහ අපි දැන් ගෙදර පෝක් ඔය චිකන් වගේ බේක් කරනකොට මම පොඩ්ඩක් දාන්න ඕනේ අවන්න එකට දාද්දි මේසර ටිකක් වැඩිපුර සෑම්ස් ක්ලබ් එකෙන් ගෙනාවා දැන් දූලට මේ නිවාඩු සතියක් වගේ එන නිසා මේ පොඩි බාබිකියු පාටියක් දාන්න කියලාත් හිතුවා පස් දෙනාත් එක්ක එකතු වෙලා ඊළඟට බිත්තර බේකන් රටින්දි චීස් දූලගේ ජූස් පවුච් එක ඊළඟට මේ පොඩ්ඩගේ මිල්ක් පවුඩර් ඊළඟට මේ ලොකු ලුණු එකත් ලාභයි සෑම්ස් ක්ලබ් එකෙන් ගේන එක ඊළඟට අපි මේසරේ ගේන්නේ ගෙනාවේ රතු පාට ආලේක මේක පොත්ත පිටින් උයන්න පුළුවන් වෙනදට ගේන්නේ යෙලෝ පොටැටෝ එක මේසරේ මං කෝ මේක ගමු කියලා අයියට ඊළඟට මේ ගාලික් ඒ ටික වයිටමින් C එකත් ඉවර වෙගෙන එන ගමන් එකත් ගෙනාවා මේ වයිටමින් C එක දිනපතාම එකට ගන්න එක හොඳයි පොඩ්ඩොයි වැඩි මහල් අය ඔක්කොම ඊළාට වයිටමින් E එක කොන්ඩේට එහෙම ගොඩක් හොඳයි ඒක ඒ ටික අනිත් ටූත් පේස්ට් ඒ අවශ්‍ය දේවල් ටික තමයි ගෙනාවේ ඉතින් මේ ටික දැන් ඔක්කොම අස් කර ගන්න ඕනේ මේ විදිහට තව ටොයිලට් පේපර් සහ පේපර් ටවල් ඒ ටික උඩට ගේන්නේ නැහැ ඒවා පල්ලෙහා තියලා තියෙන්නේ ඉතින් ඒ නිසා මම පෙන්නුවේ නැහැ ඔයාලට කිව්වා මේවා ඉතින් බලන්න කැමති නිසා තමයි මම පෙන්නන්නේ ඔන්න මේ සතිය දවසක් දුබලා ස්කූල් යන්න දැන් බස් එකත් ආවා ඉතින් දැන් ඉතින් සීතල නැහැ මේ රාස්නේ දවස් දැන් ඉතින් ඉස්සර වගේ ජැකට් දාගෙන එහෙම යන්න ඕනේ ඉතින් හරි සැලෙන් ඉස්කෝලේ යන්න තියෙන්නේ. උගලා දෙන්න පිටත් කළා ඇවල ඉවරලා මම කලින් දවසේ රෑ පෙඟින දාලා තියලා තිබ්බේ කජු ටික. ඉතින් ඒ ටික මම මේ විදිහට දිය කෙරෙන් ලිපේ තියාගත්ත සුදු ලුණු ඔක්කොම තුන જાති ටික දාලා ඒක හොඳට තැම්බෙන්න අරිනවා මේ විදිහට දිය කෙරෙන්. ඉතින් ඊළඟට මාළු ටික මිරිසට උයාගත්ත කිරි දාලා. මම අද උයන්නේ පොල් කිරි දාලා මිරිසට මාළු එක. ඒමත් හොඳ රසයි. කජු ටික ඉක්මනට තැම්බෙනවා මොකද පෙඟිලා තිබ්බ නිසා හොඳට. තාම මේක දැන් මම මේ උකු පොල් කිරි දාලා නැහැ. ඊළඟට මට ආස හිතලා තිබුණ දෙයක් තමයි සීනි සම්බුලයක් හදලා ගන්න. ලොකු රතු ලුණුත් තිබුණානේ උඹලකටත් තියෙනවා. මට හිතුණා අද මං මේ එදා yellow rice එකක් හදන්න මං හිතාගත්තා. ඉතින් මට හිතුණා yellow rice එකට හොඳට සීනි සම්බුලයක් හදලා ගන්න ඕනේ කියලා. මොකද ලංකාවේ දන්සල් බත් මතක් වුණා. දන්සල් වලට ගියාම අපි කහ බත්ුයි සීනි සම්බුලයි කනවනේ. ඒක ඉතින් මාර රසයිනේ. සුවඳයි රසයි. ඉතින් මට හිතුණා මේ විදිහට හදලා ගන්න ඕනේ කියලා. ඒකම කජු එකත් තැඹිලා තිබ්බේ. ඒකටත් මං උකු පොල් කිරි දාගත්තා. කහබත් එකත් හරි ගම්බිරිස් කරාම නැටි දාලා හොඳට සුවඳට හදාගත්තා. සීනි සම්බෝලෙත් දැන් ඔන්න හරි. මම පේනවා දැන් අපි හදාගත්ත කෑම ටික. කහබත් එක හොඳට සුවඳට හදාගන්න පුළුවන්. එනසල් කරාම නැටි ගම්බිරිස් ටික එකතු කරාට පස්සේ ඔන්න සීනි සම්බෝලේ හරි. මම මේකට හොඳට ඇඹුලට දාගත්තේ සියඹලා. කිරට මිරිසට උයාගත්ත ටූනා මාළු කරි එක තියෙනවා. ඊළඟට කජු එක තියෙනවා. ඉතින් කහ බතත් එක්ක නියමටම ගැලපෙනවානේ. ඊළඟට නාරං ටිකක් මිරික ගත්තා. මුල්ම ටික මිරිකලා දුන්නා අපේ පොඩිටයි අප්පච්චිටයි දෙන්නට. මේක මට බතුත් එක්ක නාරං වීදුරුකුත් බිව්වම බඩටත් හොඳයිනේ. මේ විදිහට සීනිමුකුත් දාන්නේ නැහැ. ෆ්‍රෙෂ් නාරං මේ විදිහට මිරිකලා ගන්නවා. ෆ්‍රිජ් එකේ තිබුණා ගෙනාපු මේ කෙසෙල් කොළ මම ඒකත් චුට්ටක් රස්නෙට ලිපට අල්ලලා අරගෙන තවලා කෙසෙල් කොළයක්ම පිගාන්ට එලලා බත් බෙදුවා මේ අයියා කෑම එක තමයි මිරිසට උයපු මාළු එකයි කිරට මිරිසට උයපු මාළු එකයි කජු සහ සීනි සම්බෝල. සීනි සම්බෝල එක බතු විතරක් කන්න පුළුවන්. ඒක තමයි මට ආසාව තිබ්බේ. ඉතින් මම නම් වැඩිපුරම ගෑවේ සීනි සම්බෝලයි කහ බතුයි. මේ තව දවසක මේ දවසේ මම මේ දවල් වරුවේ ඉතින් හිතුවා මේ පෝක් ටිකක් බේක් කරගන්න ඕනේ කියලා හවසට කන්නත් එක්කම එහෙම මම එකට දාලා තිබ්බාම ලේසි. බාබිකියු සෝස් ටිකුත් දාලා මේ ටික හොඳට මං ලුණු ගම්බිරිස් බාබිකියු සෝස් දෙහි ටිකක් දාලා හොඳට සීසන් වෙන්න තියලා ටිකක් වෙලා 5-10 විනාඩි 5-10ක් වගේ තියලා තමයි යවන්න එකට දාගන්නේ. මේ ටික ගානට අතුරගෙන උඩින් තව බාබිකියු සෝස් ටිකුත් එකතු කරගන්නවා. අවන්න එකට දාන්න කලින්. අපි දූලට ගන්න කිඩ්ස් ටැබ්ලට් බල හිටියේ. දැන් ඒගොල්ලන්ගේ දැන් තියෙන ටැබ්ලට් දෙක පරණ වැඩි. අවුරුදු 2ක් විතර දැන් ඒ දෙකට. ඉතින් අපි හිතුවා දැන් දෙන්නට අලුත් දෙයක් අරන් දුන්නොත් හරි කාලේ හරි කියලා. ඉතින් වෝල්මාර්ට් එකේ මොන ඔන්ලයින් ඕඩර් කරා. ඒකත් ඇවිල්ලා තිබුණ පාර්සල් එක ගෙදරට. ඒ දැන් යාලා ගෙදර නැති වෙලාවක අපි දෙන්න පොඩක් ඒක ඕපන් කරලා බැලුවා. ඒක තාම යාලට දෙන්න බෑ. මොකද
අයියා මේකේ ඔක්කොම ඒගොල්ලන්ගේ ගේම් එතකොට ඒගොල්ලන් ස්ටඩීස් වලට ඕන කරන දේවල් ටික ඔක්කොම ඇඩ් කරලා ඇප්ස් ටික දාලා තමයි ඒගොල්ලන්ගේ අතට දෙන්නේ. ඉතින් ඊට කලින් අපි දෙන ටක් ගාලා ඕපන් කරලා බැලුවා. ගොඩක්ම මේ ටැබ්ලට් වල ඒගොල්ලන්ට දාලා දෙන්නේ ඒගොල්ලන්ගේ අධ්‍යාපන පැත්තට ඕන දේවල්. ගොඩක්ම දැන් ලොකු දුගේ ටැබ්ලට් එක නා වැඩිපුරම දාන්නේ ගණන් ඒගොල්ලන්ට එයාගේ ගණිත ගැටලු විසඳන ඒවා ඒ වගේ ඒවා තමයි. තාම ඉතින් පොඩි පැංචිට තේරෙන්නේ නැහැ නේ. දැන් එයා ටික ටික ලොකු වෙද්දී හැමදේම තුන් දෙනාට ගන්න වෙන්නේ. දැන් දැනට එක වගේ දෙකක් ගත්තා. පොඩිට පොඩ්ඩක් තේරෙනකොට එයාට දැන් අක්කලා පාවිච්චි කරපු පරණ ටැබ්ලට් දෙක තියෙනවා. ඒ දෙකෙන් එකක් එයාට දෙන්නත් පුළුවන්. ඉතින් දැන් ආයි දැන් මේවා තව ටික දවසින් අයින් කරනකොට එතකොට පොඩිටත් ඒ වයස ඇවිල්ලා තියෙයි. එතකොට ඉතින් තුන් දෙනාටම එක වගේ තුනක් ගන්න වෙන්නේ. ඕන ඉතින් ඒ වැට් ටික වෙනකොට ඔන්න බේක් වෙලා තිබ්බ ගානට අපේ පෝක් ටික මං උඩින් හොඳට බාර්බිකියු සෝස් එහෙමත් දාලා තිබ්බේ. තව පාර්සල් එකක් ඇවිල්ලා තිබුණා මේ එදාම ටිමු එකකින්. මම ඕඩර් දෙකක් දැම්මා. එකෙන් එක පාර්සල් එකක් ඔන්න ඇවිල්ලා තිබුණා. ඉතින් ගොඩක්ම දැන් අපේ පොඩිගේ බර්ත්ඩේ කෙනවා අප්‍රේල් මාසේ. ඉතින් ඒකට අවශ්‍ය දේවල් මොකද ඒකට ගන්න දේවල් අරගෙන හිමු මයින් කරලා දානවා මිසක් ආයෙ පාවිච්චි කරන්නේ නැහැනේ. ඉතින් මම ඔන්න ඒකත් ඒ අවශ්‍ය දේවල් ටිමු එකකින් ඕඩර් කරා සහ තව මට ඕන්ලා තිබුණ ඔය මම පෙන්නන්නම් මේ විදිහට ඕපන් කරලා ඔය පොඩි පොඩි මල් ටිකක් චුට්ටක් මල් ඔය ටැංකීප් එකට දාන්න මට ඕන්ලා තිබුණා. ඒ ටික ගෙන්න ගත්තා. තාම ඉතින් ටිමු ඇප් එකේ උඩ පහළ යද්දි ඉතින් ලස්සන ගෝමක් දෙකක් දැක්කොත් ඒකත් ඕඩර් කරනවා. අපේ දෙවනිට මම ඕඩර් කරා. සමහර ඒවා මේ මතකත් නැහැ. මේ ඇවිල්ලා ඕපන් කරද්දි තමයි මතක් වෙන්නේ ආ මේවත් මේ ඕඩර් කරා නේද කියලා. මේ දූලා තුන් දෙනාගේට දාන්න මේ ටූත් බ්‍රෂ් හෝල්ඩර් එකක් ඕඩර් කරා. ඒගොල්ලන්ගේ බ්‍රෂ් ටික දාලා ඒගොල්ලන්ගේ ටූත් පේස්ට් දාලා එක වෙනම ඒගොල්ලන්ට දෙන්න. ඔය ටියුලිප් මල් ටිකක් ඒ ටික ඕඩර් කරා පාට කීපයකින්. ඒවයි ඔය මට ඕන අනම්මනන් ටිකක් තමයි මම ඕඩර් කරේ. ටිමු ඇප් එකට ගියාම නිකන් අපි අතරමං වෙනවා වගේනේ. ඉතින් ඕන එකද එපා එකද ඔක්කොම ඕඩර් කරනවා. ඉතින් පස්සේ පාර්සල් එක ආවට පස්සේ මතකත් නැහැ මොනවද ඕඩර් කරේ කියලා. ඇත්තටම කියනවා නම් දැන් අයියා උනත් දැන් මොන හරි මං ඕඩර් කරාම මං කියනවා මම මේ ඕඩර් කරා මේ ඕඩර් කරා කියලා. නමුත් එයා කවදාවත් බලන්නේ නැහැ මොනවද ඕඩර් කරේ මේව අවශ්‍යයිවද නැතිවද කියලාත් එයා බලන්නේ නැහැ. එයා ඉතින් මොන තරම් මට අවසරය දීලා තියෙන්නේ මට ඕන දෙයක් ගන්න. ඉතින් ඒ නිසා ඉතින් ওই පිස්සු වැඩවලට මේ මල් ටිකත් මට ආසයි තියලා මං ගත්තේ. ඉතින් මොන හරි ඕඩර් කර ගන්නවා. ඉතින් මේවා ඉතින් හරි සතුටුයි තියෙන දේවල්. ඉතින් මම ගෙදර ඉන්න අම්මා කෙනෙක් ගෘහණියක් විදියට මම ආසයිනේ ගෙදර ලස්සනට තියාගන්න. ඉතින් මං ගොඩක් කැමති අපේ ගේ ඇතුළ මේ ගොඩක් දුරට මම පාවිච්චි කරන්නේ මේ වගේ මේ වේවැල් වලින් හදපු දේවල්. පන් වේවැල් වලින් හදපු දේවල් තමයි ගොඩක් දුරට ඔය මල් රඳවන්න ඒ දේවල් වලට මම පාවිච්චි කරා. මම ආසයි වගේ දේවල් වලට. මේ සැරේත් මම දූලට හෙයා ක්ලිප්ස් ටිකක් ඕඩර් කරා. මේ වල දකින්නේ මේ ෂවර් කැප්. මේ අපේ දිහා ඉතින් කෙල්ලෝනේ ඉන්නේ. කාන්තා පාර්ශවය වැඩිනේ. ෂවර් කැප් ටිකක් ඕඩර් කරා. මේක මේ අමිකාර බැලුන් නලවන්න අර මේ ග්ලූ ඩොට් ඒ ටිකක් තවත් තියෙනවා මොන හරි. තව මොනවද තියෙනවද සමහරවිට මතකත් නැහැ. මේක මොකක්ද කියලා ඇත්තටම මට මේ ගලවලා බලනකම් ඇත්තටම මට මතක්ුන්නේ නැහැ. ගලවලා බැලුවට පස්සේ තමයි මට මතක්ුනේ යානේ මම මේකකුත් ඕඩර් කරා නේද කියලා. මේ මම මුලින්ම ඕඩර් කරපු ටික විතරයි. ඉතින් දෙවෙනි ඕඩර් එක තමයි මගේ එනවා. ඒක ආවට පස්සෙත් පෙන්නන්නම් මොනවද තියෙන්නේ කියලා. ඉතින් අර මම එහාට එන්න තියලා තියෙන ඔක්කොම අපේ පොඩි බර්ත්ඩේ එකට ඕඩර් කරපු බඩු ටික කලර්ස් ඒ ඔක්කොම එකට ගැලපෙන ඒවා ටිකක් මම ඕඩර් කරේ. මං කිව්වනේ උඩ පහළ ඇති දැක්කම ඉතින් අපේ දෙවෙනිට ලස්සන ගවුම් මොන හරි දැක්කොත් මම ඕඩර් කරනවා. මම මේ සැරේත් මේ විදිහට පොඩි ගවුමක් දැකලා ඕඩර් කරා. මම හිතන්නේ ඊළඟ ඕඩර් එකෙත් එයාට ගවුමක් හරි දෙකක් හරි තියෙනවා. දැක්කම ආසයිනේ. දූලා ඉන්නකොට ඉතින් දූලා ඉන්න අම්මලාට එහෙම තමයි. මේ ටික තමයි ඊළඟට වෙන්න මේකේ මං කිව්වනේ මට ඒක අරින්නකව මතක්ුන්නේ නැහැ කියලා.
මොකක්ද කියලා වෙන්න මේක. අයියෝ පේනවනේ දුන්න වැඩේකට. මේක මගේ අපේ ඉස්සරහා මේ දොර ඉස්සරහා එල්ලන්න මේ පොඩි බෙල් එකක්. ඒක තමයි ගත්තේ. මාර්තු මාසේ අන්තිම වෙද්දි ඉතින් මෙහි හැමෝටම මතක් වෙන ඊස්ටර්. ඉතින් ඔන්න බිත්තර තරගෙට අහුලන්න යන දවස. දූලට කින්ඩර්ගාටන් එකේ විතර තිබි ලොකු දූලට මේ සැරේ මුකුත් තිබෙන්නේ නැහැ. ඉතින් අපි කලින් එක්ස් ටික එහෙම ලෑස්ති කරලා යවලා තිබුණේ චොක්ලට් පුරවලා එග් වලට. ඉතින් දැන් හාවෙක් වගේ ලෑස්තිලා යන්නයි තිබුණේ ස්කූල් එකේ එග් හන්ටින් වලට. ඉතින් මේ විදිහට තමයි ඉතින් එයා උදේ අඳලා යවුවේ හාවෙක් වගේ පැන පැනත් ඉන්නවා. දුල තුන්දෙනාගේම මේ විශේෂයෙන් මේ දැන් ස්කූල් එකට විශේෂ අවස්ථාවල අඳින ඒවා තුන්දෙනාගේ මේ අඳින දේවල් ෆොටෝස් වීඩියෝස් විදිහට තියාගෙන ඉන්නවා. කවදාද ඒවා අපිට වටින්නේ වයසට ගියාම. මේ තියෙන්නේ ඔන්න දෙන්නගේ පරණ ටැබ්ලට් දෙක. දැන් මේ දවසේ තමයි අපි මේ දෙන්නට ටැබ්ලට් දෙක දෙන්නේ අලුත් දෙක. අප්පච්චි දැන් නමුත් ලියලා දෙනවා වියානා මයානා කියලා දෙවෙනිගේ නම. දැන් ඔක්කොම ප්‍රෝග්‍රෑම් කරලා ඔක්කොම අප්පච්චි ඒගොල්ලන්ගේ ගේම් මේ ඔක්කොම දැන් දාලා තියෙන්නේ. දැන් තියෙන්නේ දෙන්නට පාවිච්චි කරන්න විතරයි. ඉතින් මේ පරණ ටැබ්ලට් දෙකත් හොඳටම තියෙනවා. ඉතින් දෙන්නට දැන් හරි සතුටුයි හිතේ. ඉතින් මම ඒක නම් මට වීඩියෝ කරගන්න බැරුණා. ඇත්තටම දෙන්නට මේ දෙක දෙන වෙලාවේ. ඉතින් එහෙම තමයි අපි දරුවෝ අපි ළඟට එන්නේ මම හැමදාම කියන වගේ අපේ උමනාවටනේ. ඉතින් අපි දැනගන්න ඕනේ යාළුවා සතුටු කරන්න. ඉතින් ටිකක් මේ සෙරෙන් ටිකක් ඩාර්ක් පින්ක් එකක් තියෙන්නේ. කලින් අර කේස් එක මේ ලයිට් පින්ක් එකක්නේ. එහෙනම් අදට වීඩියෝ එක ඇතිනේ. ආයෙත් දවසක හම්බෙමු. හැමෝම පරිස්සමින් ඉන්න. ස්තුතියි ඔයාලා හැමෝටම අපේ පුංචි පවුලත් එක්ක එකතු වෙලා ඉන්නවට අපි පස් දෙනාත් එක්ක ආදරෙයි.